ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකා ආයුර්වේද නාලිකාව නරඹන ගෞරවනීය හිතවතුන් සියලුම දෙනාට. අපි හැමදාමත් කැමති ඔබ නිරෝගීව ඉන්නවා නම් ලංකා ආයුර්වේද YouTube නාලිකාවෙන් ඉතාමත් වැඩදායි වැඩසටහන් රසක් තිරණ කරන්න තමයි මේ මූලාරම්භය. ටික කාලයකට පසුව තමයි ඔබට වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්නේ. එයත් එසේ මෙසේ වැඩසටහනක් නොවේ. මීට වසර 300කට එහා අතීතයක් තියෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ වූ වෙද පරපුරක් එක්ක කතා කරමින් ලංකාවේ වෙද පරපුර ගැන කතා කිරීමේදී රජ කාලෙට මේ වෙද පරපුර දිව එනවා. අපි අපේ නමට එන අපේ කිව් සැනින් මතක් වෙන වෙද පරපුර කිහිපයක් කියන්නම්. කොරතොට වෙද පරපුර. ඒ වගේම ඔබ දන්නවා හොරවිල වෙද පරපුර. ඒ වගේම ඔබ ඉතාමත් හොඳින් දන්නවා නීලම් මහර වෙද පරපුර. අද අපි කතා කරන්නේ නීලම් මහර වෙද පරපුර ගැන. රාජාදි රාජසිංහ රජ සමයට මේ නීලම් මහර වෙද පරපුර දිව යනවා. එහි ඉන්නවා රාජකීය වෛද්‍යවරයෙක්. මේ රාජකීය වෛද්‍යවරයා ඉංග්‍රීසි පාලන සමයේදී මේ ඇති වුණු කැරලි කෝලහල නිසා පසුබසිනවා තමන්ගේ ආරක්ෂාව තකා තමන්ගේ දරුවන් දෙදෙනාත් එක්ක කන්ද උඩ රටින් දකුණු පළාතට එනවා. කෙසේ වෙතත් මේ දකුණු ප්‍රදේශයට ඇවිල්ලා මොහු කේන්ද්‍ර කොටගෙන විශේෂ වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ඔහුට ඉන්නවා දරුවන් දෙදෙනෙක්. මේ දෙදෙනාගෙන් කෙනෙක් මහාන වෙනවා. අන්න එතනින් තමයි නීලම් මහර වෙද පරපුරේ මූලාරම්භය සනිටුහන් වන්නේ. ඔබ දන්නවා හිතපොතුනි අපි ඉතාමත් ගෞරවාදරයෙන් සලකන නැදුම්ගමේ රාජා හස්තිරාජයා දන්තධාතුන් වහන්සේ වැඩම කරවන්නට තමන්ගේ දායකත්වය පින් මහිමය වාසනා මහිමයත් එක්ක ලබා දුන්න ඒ හස්තිරාජයා ලංකාවට ගෙනාවායින් පසුව හැඩී වැඩෙන්නේ මේ නීලම් මහර වෙද පරපුරත් එක්ක. නීලම් මහර වෙද පරපුරේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් ඉන්දියාවේ රාජ පරම්පරාවේ කෙනෙකුට බෙහෙත් කරන්න ඉන්දියාවට යනවා මයිසූර් ප්‍රදේශයට. ඉන් පසුව ඒ ලෙඩේ සුවවීමෙන් පසුව ලංකාවට තෑගි කරනවා ඇත්පැටවුන් දෙදෙනෙක්. එක්කෙනෙක් මේ වෙද පරපුරත් එක්ක හිටි ඔබ හොඳින් දන්න නැදුම්ගමුවේ රාජා. අනෙත් හස්තියා තමයි ගංගාරාම විහාරස්ථානයේ සිටි නවම් රාජා. අපි ඒ කතාව ඒ විදියට තියලා දැන් නැවතත් එන්නට ඕනේ මේ පරපුර වෙත. අද මගේ පූර්විකාව ටිකක් දිගයි. හේතුව තමයි මේ වැඩසටහනේ මූලාරම්භය එතරම් වාසනාවන්තයි අපි නාලිකාවක් විදියට ඔබට ගෙන එන්නට. මොකද මේ වසර 300කටත් එහා පැරණි ඉතිහාසයක් තියෙන ශ්‍රේෂ්ඨ වෙද පරපුරක්. එහි වර්තමාන පුරුක ගැන අපි කතා කරනවා ඉතාමත් ගෞරවයෙන් යුතුව. නීලම් මහර වෙද පරපුරේ මානසික රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය නාවින්න රජමහා විහාරස්ථානය නීලම් මහර පුරාණ විහාරස්ථානය නියඳගල ඉන්දරතනාරාම මේ විහාරස්තුනෙහි විහාරාධිපති මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ගෞරවයෙන් පිළිගනු ලබනවා සාකච්ඡාවට. ඒ වගේම මේ සබැඳියාව අපට එකතු කළ ගෞරවනීය වෛද්‍යාචාර්යතුමිය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය දිලංකාලියනාරච්චි මහත්මිය ඔබතුමියමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. හොඳයි. එහෙමනම් මේ කතා බහේ ආරම්භයට නීලම් මහර රාජකීය වෙද පරපුරේ වර්තමාන පුරුක ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටිකක් වැඩිපුර ඔබ වහන්සේගේ අතීතය ගැන කිව්වා. ඔබ වහන්සේට මන් අතර කරපු තැනින් කතා කරන්න අවසරයි. නීලම් මහර දෙකම ආරම්භ වෙන්නේ දික්වැල්ලේ සුදස්සී හාමුදුරුවෝ වහන්සේ. දික්වැල්ලේ සුදස්සී කියන්නේ රාජකීය පරම්පරාවෙන් පැවතෙන ඉදම මහත්තයාගේ පුතෙක්. ඉදම මහත්තයාගේ ඉදිරිය එයා දෙවෙනි විවාහයක් කරගෙන තියලා කුලම්මත් එක්ක අමනාප වෙලා පුතා එදිරින් පැනලා එනවා. ඇවිල්ලා වේරහැර කියලා කියන පන්සලට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. එහෙන අතර වෙලා යහඳුරු පිළිඅරගෙන හොඳින් එතන ඉඳලා තියෙනවා. ඉතින් මෙයා ආදිපතු ගාන සුද්ධ පයිත් ගාන වතාවක් කරගෙන ලස්සන හොඳට ඉඳලා තියෙනවා. ඉතින් මෙයාගේ වැඩි පෙළක් ගාම මෙහානොන් හිතුණා දැන් මහාන කොලොත් හොඳයි කියලා. පරි ඇහුවා කොහොමද මහාන ඉන්න බැයිද කියලා. පුළුවන් කියලා තියෙනවා. එහෙනම් මේ කවුරු හරි ඉන්න ඥාතියින් ඉන්නවා කවුරු තාත්තා ඉන්නයි කියලා. එහෙනම් තාත්තාන් කියලා අවසර අරගෙන ඉන්නයි කියලා කිව්වා. ඉම්බාසේ හොඳයි කියලා මම ආපහු ගියා ගෙදර. ගෙදර ගිහලා තාත්තා මේ කාණ තාත්තම සතුටු වෙලා ඊට පස්සේ අවසරයක් දීලා ඊට පස්සේ තාත්තාගේ තිබුච්ච පරම්පරාගත සියලු වෙද පොත් ඔක්කොම එයාට බාර දීලා එයාත් එක්කම හානවල එයා බාර දුන්නා.
ඉන් පස්සේ හාමුදුරුවෝ පැවිදි කරා. පැවිදි කරාට පස්සේ ටික දවසක් ඉන්න අතරේ නීලම් මහර ගම තියෙනවා. නීලම් මහර ගමේ බෝධියක් තියෙනවා. බෝධියට පිළිමයක් තියාගෙන මිනිස්සු එතන වැඳුමුදුන් කරන එතන සීල සමාදන් කරු සිද්ධ වෙනවා. ඉතින් මේවා සඳහා සිල් දෙන්න ඉන්නේ පොහොය දාට ඒ වේරයි පන්සලේ හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ ඉතින් මේ අලුතෙන් මහණුනේ මේ දික්වැල්ලේ සුදස්සී කියන පොඩි හාමුදුරුවන්ට කිව්වා එහාට ගිහලා සිල් දෙන්නයි කියලා. ඉතින් මෙයා හැම සිල් දෙන්න එනවා මෙතන. මේ වෙන අතරේ නාට හිතුණා මෙතන පන්සලක් හැදුවොත් හොඳයි කියලා හාමුදුරුවෝ. ඊපස්සේ ලොකු හාමුදුරුවන් ඇහුවා මම නීලම් මහර පන්සලක් හදන්න දෙයි කියලා. හොඳයි කියලා කිව්වා. ඒ පාරේ යා දික්වැල්ලේ හාමුදුරුවෝ නැකස්සේ බලලා හොඳ දෙවිලාකවලින් එතන වෙදකම පන්සල හැදුවා. වෙදකමට තමයි පන්සල හැදුවේ. වෙදකම හදලා ඊට පස්සේ කියන කතාවට මේ වෙද පුටුව තියන්න. වෙදකම් ගන්න පුටුව තියන්න අවුරුද්දක් බලන් හිටියා කියලා. නැකතේනක. එහෙම තියලා ඒ පුටුව ඇටින් දිගටම තිබ්බ තැන දිගටම පරම්පරාව දිගටම මේ විදිහට ඒක පැපතගෙන ආවා. ඒ එතනින් තමයි නීලම් මහර වෙදකම ආරම්භන දික්වැල්ලේ සුදස්සී හාමුදුරුවෝ වාසය. ඊට පස්සේ සුදස්සී හාමුදුරුවන්ගෙන් වැෑමෙන් උන්වහන්සේ ශිෂ්‍ය වේරහැර සෝබිත ස්වාමීන් වහන්සේ තමයි ඊගා වෙදකම ආරම්භ කළේ. උන්වහන්සේ තුන්වෙනි වෙදකම ආරම්භ කරමින් කරගෙන ගියා. ශිෂ්‍ය ගෝල බාලු කීප දෙනෙක්ම හැදුවා. මේ අතරේ උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ නීලම් මහර වෙදකම ඊට පස්සේ ගෙන ගියේ උන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය උඩුවන පුඤ්ඤානන්ද හාමුදුරුවෝ වහන්සේ. උඩුවන පුඤ්ඤානන්ද හාමුදුරුවෝ වහන්සේ කාලේ මේ වෙදකම ගා දිනු වෙච්ච කාල සීමාවක් වෙනවා. මොකද වේරහාර හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ උඩවන පුඤ්ඤානන්ද වැඩිමල් ගෝලයා ගෝලයා හිටියා මේ ඇරව්වල සීලාලංකාර කියලා තහා දුන්නා. ඉතින් මේ දෙන සහෝදරයෝ පැවිදි ගැම්බරෝ සහෝදරයෝ ඉතින් උමතු රෝගයේ පිළිබඳ වෙදකම ඉස්සරහා පැත්තේ කරනකොට ඇරව්වල හාමුදුරුවෝ විහාර පන්සල පිටිපස්ස පැත්තෙන් සෞරවාංග වෙදකම කරා. මේ කාලේ දෙඩු හරියට ඒ කාලේ හොඳ දියුණු කාලයක් සීමාව. ඊට පස්සේ පුඤ්ඤානන්ද හාමුදුරුවෝ මේ අපවත් වීමෙන් පස්සේ මේ විහාරස්ථාන පුඤ්ඤානන්ද හාමුදුරුවන්ට දිය ගෝල කීප දෙනෙක් කෙනෙක් තමයි මේ ඇරවල සෝමාලංකාර හාමුදුරුවෝ නාවින්නේ ශ්‍රී දේවානන්ද හාමුදුරුවෝ. මේ දෙනම ගෝලියෝ දෙන්නෙක් හිටියා. ඉතින් මේ ගෝලයන් දෙන්නගෙන් මේ හාමුදුරුවෝ මෙතෙක් කල නීලම් මහර පරම්පරාවට තිබුණා පන්සල් පහක් තිබුණා. ඒ පන්සල් පහෙන් පන්සල් තුනක්ම සෝමාවලෝක හාමුදුරුවෝ පත් කළා. නීලම් මහර ඇරව්වල නාවින්න කියන මේ පන්සල් විහාරස්ථාන තුන සෝමාවලෝක හාමුදුරුවෝ පැවැරුවා. ශ්‍රී දේවානන්ද හාමුදුරුවෝ වහන්සේට පිළියන්දල විහාරස්ථානයත් ඒ වගේම වේරෑර විහාරස්ථාන කියන්නේ දෙක දුන්නා. ඉන් පස්සේ ඉතින් සෝමාවලෝක පුඤ්ඤානන්ද හාමුදුරුවෝ ඉන්නා. ඒ හාමුදුරුවෝ අපවත් වුණා. අපවත් වුණාට වෙදකම කරන්න ඕනේ ඊගාවේ කරන්න. ඊට පස්සේ සෝමාවලෝක හාමුදුරුවන්ගේ ගෝලෙක් හිටියා ධම්මාවාස උගේගොඩ ධම්මාවාස කියලා. ධම්මාවාස හාමුදුරුවන්ට කිව්වා නීලම් මහර ගිහිලා ඉඳගෙන වෙදකම කරන්න කියලා. ඉතින් ධම්මාවාස හාමුදුරුවෝ ඒකට කැමති වුණේ නැහැ. ඊට පස්සේ සෝමාවලෝක හාමුදුරුවෝ මං තමන්ගේ අනිම සහෝදරයෙකුත් වෙනවා. අරවර සීලාලංකාර හාමුදුරුවෝ පත් කරා නීලම් මහර විහාරයේදී. පත් කරලා ඒ හාමුදුරුවෝ ඊට පස්සේ වෙදකම දිගට කරගෙන ගියා. ඊට පස්සේ අරවර සීලාලංකාර හාමුදුරුවෝ වහන්සේ වත් මහඟ දිනුනොයි මහා පැරණි ගංගාර කුණු ඔය හුඟා දේවල් නිර්මාණය වුණේ උන්වහන්සේ කාල සීමාව තුළදී. ඉන් පස්සේ උන්වහන්සේගේ ඇවෑමෙන් ඒකේ විහාරපති පත් කරා සෝමාවලෝක හාමුදුරුවෝ පත් කරේ මේ දෙහිවල ධම්මාවලෝක හාමුදුරුවෝ. දෙහිවල ධම්මාවලෝක හාමුදුරුවෝ ඊට පස්සේ වෙදකම සිද්ධ කරන්න ගියා. ඒ කාලේ වෙදකම තහොනි සිද්ධ කරන කාලේ තමයි ඔය මහා ඉන්දියාවේ හිටියේ මහරජා කෙනෙක්ගේ දිනියක් අසනීප රෝගයට පත් වෙලා අඟ විස්තර දැනගෙන එයාට බෙහෙත් කියලා සුවපත් කරා. ඊට පස්සේ මහදුරේ පස්සේ ගියාම ඔහුට එයාට මේ මහරජාට තිබිලා තියෙන රජාලක් වගේ තිබිලා තියෙනවා. මෙයාලා මේක ඇත්තු ඉඳලා තියෙනවා. මේ දෙන්නේ ඉඳලා
කැමති කෙනෙක් ගන්න එක්කෙනෙක් කාලේ දෙන්න වුණත් කමන්න ගන්නයි කියලා තියෙනවා. හොඳයි දෙන්නම හොඳයි කියලා ඒ හාමුදුරුවෝ කියලා තිනේ. එපාරේ දෙන්න ලංකාවට ඒවල ගත්තා. ඉතින් නීලාම්මාල් හිටියා. ඉඳලා ඊට පස්සේ පසු කාලීන හිටපු ධම්මාලු හාමුදුරුවෝ පස්සේ ඊට පස්සේ දෙවියන් බුද්ධරත්න හාමුදුරුවෝ උන්වහන්සේ කාලේ තමයි විහාරාත්මයෙන් පිට වෙනත් තැන් වලට යන්නට ගියේ. ඉතින් ওই කාලේ සීමාව තුළ මේ නීලම්මහර එතකොට ධම්මාලෝක හාමුදුරුවන් කාලේ මේ ආවෙන්නේ අපේ ධම්මාවාස හාමුදුරුවෝ ඒ පන්සල මේ හිටියා. සෝමාලෝක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ මුගේ ධම්මාවාස හාමුදුරුවෝ තමයි නාවෙන්නේ ඇරවල මන් දෙකේ විහාරකම කෙරේ. නීලම්මහර ශීලාලංකාර හාමුදුරුවෝ වැඩ හිටියා. උන්වහන්සේ පස්සේ ධම්මාලෝක හාමුදුරුවෝ වැඩ හිටියා. ඉන් පස්සේ ඔය කාල සීමාව තුළ අපේ ලොකු හාමුදුරුවෝ මේ රටේ ලෝකයේ ගත්තන් වල ප්‍රසිද්ධයි පිරිත් දේශනා කරනවා. ආසනේ දෙක වණ කියන්න ධම්ම දේශනා බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා නීලම්මහර මේ සලුංගක එක සම්බන්ධයි. හිතවත්කමක් තිබුණා. අපේ ලොකු හාමුදුරුවෝ තමයි ශ්‍රී සද්ධර්ම මාර්ගයේ පලාතුරු ඉන්දජෝති ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නීලම්මහර හාමුදුරුවෝ කිව්වහම ගෝලියෙක් පැවිදි කරන්න හොඳ ළමෙක් ගෙනත් දුන්නා. උන්වහන්සේ ගමේම ඥාති ළමෙක් ගෙනත් දුන්නා පැවිදි කරා. එයාගේ නම තමයි ඉන්ද්‍රසේන ලාල්විස් කියලා. ඉතින් මෙයා ඊට පස්සේ ආන්දරෝ විද්‍යෝදේ පිරිනට යවලා හොඳට ගන්නලා කියලා ඊට පස්සේ මහාන කරන දැස්තු වුණා. මහාන කරන ගමන එයා කැමති වුණේ මහාන වෙන්න කැමති වුණේ. ඊට පස්සේ කොහොම හරි විවාහ ගත්තා මහාන කරන්න કોઈ ආකාරයකට එයා කැමැත්තක් දැක්ුවේ නැහැ. ඉතින් මෙයා හුඟක් වෙදකමත් ඉඳගෙන යන දේ ඔක්කොමත් දන්නවා. ඊට පස්සේ නම් හොඳයි කමන්නෑ කියලා ඊට ධම්මාලෝක හාමුදුරුවෝ එකතු වෙලා ඔය එයා එක වෙදකම සිද්ධ කරා. වගේ වලට ලෙඩු බලන්න යන්නේ ඔක්කොම යන්නේ මේ ඉන්ද්‍රසේන අල්විස් කියන ඒ ළමයා තමයි ඔක්කොම කරන්නේ. ඉතින් ඔය අතරේ සමහර වෙලාවදී සමහර ලෙඩුන බෙහෙත් කරනවා ඒ පරණ වෙදකම අනුව ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුවා මේක හරියන්නේ නැහැ කියලා අපි පරණ පොත් හොයලා බලමු කියලා. පැන්නේ පොත් හොයලා බලපුවම ඒව තියෙන වෙන වෙනත් කසාය තියෙන ඒවට දෙන කසාය. විසගෝලි තියෙන ආස්නව වෙන ඒවා තියෙනවා. ඉතින් ඒවා බලලා ඒවන් කසාය දුන්නා ඒ ලෙඩ සනීප වෙනවා. ඒකට කියන රහස් වේද පොදේ කියලා කියන්නේ. ඉතින් ඒ ඔක්කොම මේ අපේ ඉන්ද්‍රසේන වේද මහත්තයා ඔක්කොම ඉඳගත් දැනගත්තා ඉගෙන ගත්තා. ඊට පස්සේ එයාගෙන් පොරොන්දුවක් ඉල්ලා ගත්තා මේ වේදකම මින් පස්සේ කාට උගන්වන්නවත් කමන්නේ මේ රහස් වේදකම කාටවත් දෙන්න එපා. මොකද ඒක දෙනවා නම් දෙන්නෝ නීලම්මාර පන්සලේ ඉන්න කෙනෙකුට හැරෙනකොට පන්සලේ ඉන්න කෙනෙකුට හැරුණකොට පිටස්තරයට දෙන්න එපා කියලා යාගෙන් පොරොන්දුවක් ගත්තා. මේ විදමහතේ පොරොන්දුව ආකාරයක ඒක ඉෂ්ට කරා. ඊට පස්සේ ඉතින් ධම්මාලෝක ආඳුරන්ගෙන් පස්සේ දිවිවල බුද්ධරගත හාමුදුරුවෝ මේ වෙදකම දිගටම පවත්වාගෙන ගියා. ඉන් පස්සේ උන්වහන්සේගෙන් පස්සේ නීලම්මාර පන්සලේ වෙදකම ඉතින් නතර වුණා. මොකද එතන වෙනත් වෙද මහතුරු ඔය ළඟ ගෙවල් හදාගෙන හිටියා. ඒ වෙදකම් ඔවුන්ගේ නිවෙස්වල වෙදකම් සිද්ධ කරන්න පටන් ගත්තා. අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා එතන ඔය විහාරස්ථාන පිළිබඳව. ඒ කියන්නේ එක අයිතිකාරයෙක් මම තවත් අයිතිකාරයෙක් තවත් කෙනෙක් ඉදිරියට වුණා. ඉතින් ඒ වගේ පාසේ සංඝ විනිශ්චය දුන්නා මට අයිති කියලා. ඊට පස්සේ ඒ අනිත් පැත්තෙන් පිළිගත්තේ නැසා ඊට පස්සේ උසාවි කියන නීති මාර්ගෙ බහින්න ඕන. ඉතින් අවුරුදු ගාණක් නඩු කියන්න සිද්ධ වුණා. ඒ නිසා නීලම්මහර පන්සලේ වෙදකම එතනින් නතර වුණා. ඉතින් ওই කාල සීමාව තුළ ඉන්ද්‍රසේන අල්විස් වේද මහත්මයා එනවා මේ ඒ කාලේ අපි ලොකු හාමුදුරන් කාලෙත් වෙනවා අපි පොඩි හාමුදුරන් කාලේ මේ අපිට බෙහෙත් කරන්නේ මේ වේද මහත්මයා ආවිලා අපිට බෙහෙත් දීලා කසාල් දීලා ඕක කරලා යන්නේ. ඉතින් එක දවසක් දැන් අපි ලොකු හාමුදුරන් අපතුනේ 1973 පස්සේ පසු කාලීන ඔය 1970 යන 80 ගණන් මුල වගේ හවෝ අය වේද මහත්මයා ගෙදරින් තමන්ගේ නෝනත් සඟ යම්කිසි විධාමිත් එක්ක පොඩි ආරවුලක් ඇති වෙලා ගෙදරින් තරහ වෙලා ආවා. ඇවිල්ලා මෙහාට ඇවිල්ලා මෙහෙන් මිනි කොහෙද යන්න දැක්කා. පාර යන්න එපා කියලා මම මෙහෙන් පන්සලේ නවත්තා. ඉතින් පන්සලේ නවත්තා ගත්තාම මම කාමලෙකුත් දීලා ඒක හිටියා. ඉතින් ඒ කාලේ මම හිතුණා වෙදකම ඉගෙන ගන්න ඕනේ කියලා. මට මෙහෙ තව හාමුදුරුවෝ හිටියා කාලේ පඤ්ඤාසාවට කියලා. ඒ හාමුදුරුවෝ මට වෙද මහත්තයා වෙදකම ඉගෙන ගන්න කියලා. මාත් හොඳ ඊට පස්සේ වෙද මම කතා කරලා ඊට පස්සේ මට වෙද මහත්තයා ඔක්කොම මුලින් ඉඳන්ම ඉගෙනනවා. රහස් වෙදකමත් එක්ක. ඔක්කොම ඉගෙනනවා. දැන් මොකද පරම්පරාවේ තියෙනෝනේ රහස් වෙදකම දෙන්න ඕනේ නීලම්මහර පන්සලේ ස්වාමින් වහන්සේ කෙනෙකුට විතරයි කියලා. ඔබ වහන්සේ වාසනාවන්ත වුණා මේ රහස් වෙදකම ඉගෙන ගන්න. හොඳයි.
කියලා පොත්පත් ඔක්කොම මට දීලා ලියා ගන්නයි කියලා මට වෙදකම් ඉගෙනුවා. මෙහෙදිත් ඉගෙනුවා. ඊට පස්සේ නැවත මේ පන්ති කරේල වෛද්‍ය ශිෂ්‍යයෝ ගෙනලා පන්ති කරා. මම ඒවට සහභාගී වුණා. ඊට පස්සේ මම ගෙදරට ගිහිලා වෙදකම ඉගෙන ගත්තා. ඔය ආකාරයෙන් තමයි මම මේ නීලම් මහර වෙදකම මොහොතින් ප්‍රගුණ කරේ. ඉතින් මම මේ කරනවා නිසකුඩි දානවා, ලස්සන කරනවා. උඟක් දේවල් ඒ වෙනුවෙන් ලිඩු වෙනුවෙන් කරන දේවල් තියෙනවා. අපේ හාමුදුරුවෝ ඒ කියන්නේ මේ මානසික රෝග සහ ස්නායු රෝග දෙකටම කරනවද? ඒ කියන්නේ මානසික රෝගයක් හැදුනහම ඒක සරුවාංග වෙදකම දැනගෙන තියෙන්න ඕන. නැත්නම් ඒක කරන්න බෑ. මොකද උණක් හැදුනොත්, හෙම්බිරිසාවක් හැදුනොත්, වෙනක් දෙයක් හැදුනොත් වෙනත් වෙද මහත්යෙක් ගාවට යවන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා දෙන බෙහෙත් අරකට විරුද්ධ වෙන්න පුළුවන් රෝගෙට. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේත් එක්ක තව මට කතා කරන්නට ඕනේ. මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය අහලා අපේ වෛද්‍යාචාර්යතුමිය ළඟට යන්නට ඕනේ. අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේගේ පරපුරේ සඟ පරපුරේ කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් මේ වෙද ශාස්ත්‍රය ඉගෙන ගන්නවද? ආඳුර කෙනෙක් නම් තාම ඉගෙන ගන්නේ නැහැ මගෙන්. ඉගෙන ගන්නේ නැහැ. එතන ක්‍රික්තකයක් තියෙනවා. අනාගතයේ ඔබ වහන්සේට තවත් බොහෝ ශාසනික සේවාවල් කරන්න පුළුවන්. හොඳයි. මේ මම කතා කරන්නේ නීලම් මහර පරපුරේ රාජකීය වෙද පරපුරේ වර්තමානයේ සංඝ පරපුරේ සිටින අවසාන පුරුකත් එක්ක. හිතවතුනි මා වාසනාවන්තයි. මගේ නිෂ්පාදක කණ්ඩායම වාසනාවන්තයි. මෙවැනි හැඟවිලා තියෙන රහස් ඔබට කියන්න. ඉතින් ලංකාවේ මානසික රෝග සම්බන්ධයෙන් දේශීය පාරම්පරික වෛද්‍ය ශිල්ප තාමත් රැකිලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ළඟ නීලම් මහර පන්සලේ. එhmenan ඊළඟට ස්වාමීන් වහන්සේගෙන් පසුව මේ සම්බන්ධතාවය ස්වාමීන් වහන්සේ නාලිකාවත් එක්ක සම්බන්ධ කරන්න ලොකු වෙහෙසක් දැරූ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය දිලංකා ලියනාරච්චි මහත්මිය මේ ගිහි පරපුරේ ඉන්න තවත් ප්‍රධාන වෛද්‍යාචාර්යතුමියක්. ආයිබෝවන් දෙවනි වතාවට. අපේ ස්වාමින් වහන්සේ නාලිකාවට සම්බන්ධ කිරීම පිළිබඳව නැවතත් ඔබතුමියට ස්තුතිවන්ත වෙන අතරතුර දැන් ඔබතුමියගේ වර්තමාන රාජකාරීත්වය මොකක්ද මේ වෙද පරපුරත් එක්ක තියෙන? ඇත්තටම මගේ ගුරුදේවයන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සායනහන්සේට ගෝලයක් බිහි කරන්න. සායනහන්සේගේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ඉදිරි පරපුරට ගෙනියන්න. නායක ස්වාමීන් වහන්සේ නැති කාලෙක තවත් ස්වාමීන් වහන්සේ නමකට උගන්වන්න. මේක මතු පරපුරට රැගෙන යන්න ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවයත් එක්ක ගුරු ස්වාමීන් වහන්සේ මට මුලින් ඉඳලම සියලුම ශිල්ප ශාස්ත්‍ර උගන්වලා ගුරු ඇසුරේ ඉඳලා සියලුම සායනහන්සේ ළඟට පැමිණෙන රෝගීන් විනිශ්චය කරන්න, රෝගීන් නිර්ණය කරන්න, ඖෂධ නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න සියලු ශිල්ප ශාස්ත්‍ර මනමින් ඉගෙන ගැනීමට මටත් භාග්‍යයක් තිබුණා. එම ශිල්ප ශාස්ත්‍ර හදාරලා නායක ස්වාමීන් වහන්සේගේ ඇසුර යටතේ බොහෝ රෝගීන් සුවපත් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම බොහෝ රෝගීන් අපි ළඟට ඇවිල්ලා සුවපත් වෙනවා. ඒ ගැන සතුටින් ප්‍රකාශ කර සිටිනවා. මෙවන් වෙද පරපුරක අභිමානවත් වෙද පරපුරක ස්වාමීන් වහන්සේගේ ගෝලෙක් විදියට කටයුතු කරන ලැබීම සම්බන්ධව. එතකොට වෛද්‍යතුමනි ඔබතුමිය කිවෙනි පරම්පරාවද? නීලම් මහර වෙද පරපුරේ 8 වෙනි පරපුර මම නියෝජනය කරනවා. 8 වෙනි පරපුර. දැන් එතකොට මේ 8 වෙනි පරපුරත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර කල් වෙනවද? ඇත්තටම 2011 වර්ෂයේ ඉඳලම නායක ස්වාමීන් වහන්සේ යටතේ අධ්‍යාපනය හදාරනවා සහ රෝගීන් සුවපත් කරනවා. කියන සතුටුයි. ලෝකේ සුවපත් කිරීමට නොහැකි උග්‍ර ගණයේ දරුණු මානසික රෝගීන් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. කිසිදු අතුරු ආබාධයකින් තොර දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ස්වභාවික ඖෂධ බාහිර අභ්‍යන්තර වශයෙන් යොදාගෙන කෂාය ලබා දෙන අතරතුර ඒත් එක්කම හිස පොඩිච්චි නස්න ප්‍රතිකාර විරේක ප්‍රතිකාර ආදී ප්‍රතිකාර සුසංයෝගයෙන් ඊටමත් දරුණු ගණයේ රෝගීන් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. ඇත්තටම සතුටුයි මෙවන් වෙදකමක් ඉදිරි පරපුරට දායාද කිරීමට පුරුකක් වන්නට අවස්ථාව ලැබීම සම්බන්ධව. වෛද්‍යතුමියනේ දැන් සමාජයේ බොහෝ දෙනෙක් දන්න දේ තමයි උමතු රෝගය. මානසික රෝගය අපි කියන්නේ පිස්සු කියලා. මේ පිස්සු පුද්ගලයෙක් දැක්කම අපිට පේනවා මොහුට මෑයට පිස්සුව තියෙනවා කියලා. හැබැයි අපි නොදකින මානසික රෝග තියෙනවා සාමාන්‍යයෙන් මේ අපි වගේ හිනහ වෙලා කතා කරලා ඉන උදවියට. ඉතින් එවැනි රෝගයක් සුවපත් කරන්න නීලම් මහර වෙද පරපුරට පුළුවන්. බහුල වශයෙන් අපි නම් වශයෙන් කිව්වොත්
බින්නෝන්මාද රෝගය ඊටමත් අපහසු රෝගී තත්ත්වයක් සූපත් කරන්නට ඒත් එක්කම විෂාදය අපස්මාර උමුතුව කාන්සර් ආක්‍රමිතා වැනි දැක බලාගෙන හඳුන ගන්න පුළුවන් රෝග වගේම ඊටමත් අසීරු නිර්ණය කර ගැනීමට අපහසු විවිධ රෝග මට්ටම් තියෙනවා. එවැනි ඕනෑම රෝග තත්ත්වයක් සුවපත් කිරීමේ හැකියාව අපේ පාරම්පරික වෙදකම තුළ තවමත් තියෙනවා. ඒත් එක්කම මම මතක් කරන්න කැමතියි සමාජයේ බොහෝ දුරට කායික රෝගවලට පමණක් මුල් තැන් දීම බොහෝ විට සිද්ධ වෙනවා. මානසික රෝග පිළිබඳ සැලකිලිවත් වීම ඉතාමත් අඩුයි. මානසික රෝග සුවපත් කරනවා වගේම මානසික නිරෝගීභාවය රැක ගැනීමේ ඖෂධ විහරණ විදි අපේ පරම්පරාව තුළ පවතිනවා. හොඳයි වෛද්‍යතුමනි මේ දැන් ඔබතුමිය විවාහකයි. ඔබතුමියට මං අහන ප්‍රශ්න හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. දැන් විවාහක කාන්තාවන්ට දරුවන් ලැබීමෙන් පසුව පශ්චාත් මානසික තත්ත්වයන් පිළිබඳව රෝගී තත්ත්වයක් ඇති වෙනවා. මෙහි බරපතලම අවස්ථාව දරුවා නැසීම. එක තමයි බරපතලම අවස්ථාව. එතකොට ගෙදර පවුල් ප්‍රශ්න, සැමියාත් එක්ක ප්‍රශ්න, ගමේ උදවියත් එක්ක ප්‍රශ්න. මෙන්න මේ වගේ තැනැත්තියක් නීලම් මහර වෙද පරපුර ළඟට ආවොත් සුවපත් කරන්න පුළුවන්. ඇත්තටම ওই රෝගී තත්ත්වය අපි හඳුන්වන්නේ සූතිකා උමුතුව කියලා. අපි පරපුරේ මානසික රෝග පිළිබඳව මානසික රෝග 22ක් පිළිබඳව කතා වෙනවා. එහෙම නේද අපේ හාමුදුරනේ? ඒ 22 ඇතුළතය මේ සූතිකා උමුතුව පිළිබඳව තියෙනවා. ඇත්තටම දරුවෙක් ලැබුණට පස්සේ ඒ සූතිකාවට ඇතිවන උමුතු තත්ත්වය සුවපත් කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය තුල පවතිනවා. ඒත් එක්කම විශේෂයෙන් නීලම් මහර වෙද පරපුරේ වෛද්‍ය ක්‍රමය තුල විශේෂිත වූ ඖෂධ ක්‍රම පවතිනවා. එම ක්‍රම නියමානුකූලව සිද්ධ කිරීම තුළින් ශාස්ත්‍රානුකූලව සිද්ධ කිරීම තුළින් ඊටමත් කෙටි කාලයක් තුළ සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. බොහෝ රෝගීන් එහෙම සුවපත් වෙලා පවතින. කාලය කෙටි කිව්වේ මාසයක් දෙකක් තුනක්ද ඊට වැඩිද? මාස 6ක් වැනි කාලයක් තුළ සූතිකාමතු සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි රෝගිය සහ රෝගියා අනුව ඒ කාල සීමාව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කතාවටත් කියන 5 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මානසික රෝගයක් තියෙනවා කියලා. එතකොට ඔබතුමිය මේ කරන්න හදන්නේ රටටම සේවයක්. මොකද මේ නීලම් මහර වෙද පරපුර අපේ අම්මලා තාත්තලා සීයලා දන්නවා. නමුත් මේ තරුණ පරපුර දන්නේ නැහැ. මොකද ඒ තරම් තාක්ෂණයක් තිබුණා කියලාවත් ඔවුන් දන්නේ නැහැ. මේ අපේ ව්‍යායාමයේ අපේ පරමාර්ථය ඔබතුමිය ස්වාමින් වහන්සේ එකතු කරගෙන මේක නව ලෝකයට ගෙනියන්න ඔබතුමියට පුළුවන් වේවිද 8 වෙනි පරම්පරාව විදියට රාජකීය වෙද පරපුරේ 8 වෙනි පරම්පරාව විදියට මේක රටට ලෝකෙට දායක කරා. මේක රටකට විතරක් අපේ රටට විතරක් ආවේනික වුණත් අපේ පරම්පරාවට උරුම වුණත් මේ රටකට විතරක් ලඝු කරලා දක්වන්න නෙමෙයි මම කැමති සමස්ත ලෝකයක සමස්ත ප්‍රජාවට මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල රැකවරණය ලබා දෙන්නට සහ නිරෝගී සුවය ලබා දෙන්නට විශේෂයෙන් මානසික නිරෝගීභාවය රැක ගන්නට නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමත් රෝගී පුද්ගලයන්ගේ රෝග ප්‍රශමනයත් දේශීය වෛද්‍ය ක්‍රමය තුල ප්‍රයෝජනය වෙනවා. ඉතින් මම කැමති ඇත්තටම නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමට මේ දැනුම ලබා දෙන්නටත් රෝගී පුද්ගලයන් රෝග සුවපත් කිරීමට මෙම වෛද්‍ය ක්‍රමය ඉදිරියටත් මතු පරපුරටත් ලබා දෙන්නටත් මම මේ ආශිර්වාදය නිබදවම ලබන කෙනෙක් විදියට ඇත්තටම සතුටු වෙනවා මගේ ගුරු වෛද්‍යවරයාණන් පිළිබඳව. වෛද්‍යතුමනි දැන් මේ ඔබතුමිය මේ ප්‍රතිකර්ම කොහෙද සිදු කරන්නේ? ඇත්තටම ප්‍රදේශ කිහිපයකම මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය සිද්ධ කරගෙන යනවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී දැනුවත් කරමු. මම හිතනවා ඒක යෝග්‍යයි කියලා. හොඳයි දැන් ඉදිරියේදී කියනවා කියලා කිව්වේ. අපි ස්ථාන හරියටම කියන ප්‍රදේශ වශයෙන් ගත්තොත් මහරගම ප්‍රදේශය, හෝමාගම ප්‍රදේශය, මාතර ප්‍රදේශය ආදී ප්‍රදේශ රාශියක ස්ථාන කිහිපයක මෙම වෙදකම දැනට සිදු කරගෙන යනවා. අපි ඉන්නේ අලුත් ලෝකෙක. ඒක නිසා සමහර දේවල් අතීතයේ ඉඳලා පැවතගෙන එනකොට සමහර පරපුරයන්හි තියෙන රහස් ඔවුන්ගේ සම්ප්‍රදායෙන් පිට ගුරුකුලයෙන් පිටට යන්නේ නැහැ. ඒක නිසා ඒව නැති වෙනවා. එහෙම නැති වුණු අපූර්ව කලාවක් තමයි අංගම් ශිල්පය කියන්නේ.
අපිට අංකං ශිල්පයේ අතීතයේ තිබුණු හෙළ විභූතිය අදට නැහැ. ඒ පරපුරෙන් පරපුර නැති වෙලා ඇවිල්ලා. ඒ වගේම තමයි වෙදකම. දැන් මේ සාකච්ඡාව එක තැනක අපේ පින්වත් ස්වාමින් වහන්සේ කියනවා මට මේක දෙන්න පුළුවන් නීලම් මහර පන්සලේ ස්වාමින් වහන්සේකට තමයි කියලා මම පොරොන්දු වෙලා ඉන්නේ කියලා. නමුත් ඔබ වහන්සේ සාකච්ඡාවේ සඳහන් කරනවා නීලම් මහර පන්සලේ ස්වාමින් වහන්සේ කෙනෙකුට ඇරි මේ රහස් ඖෂධ ලබා දෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ වහන්සේ අපේ වෛද්‍යතුමීට මේ රහස් ඖෂධ ලබා දෙනවා. ඇයි ඒ? මේ පරම්පරා හුඟක් වෙදකම් මේ වෛද්‍යවරුන් සමග හුඟක් අහෝසි වෙලා තියෙනවා. ඊට පස්සේ ලෝකෙට අහිමි වුණා. ඒ නිසා මම කල්පනා කරා මේක කාගෙන් හරි රැකෙන්න ඕන. දිගටම තියෙන්න ඕන. නැත්නම් ඒක අහෝසි වෙලා යනවා. ඒ නිසා එහෙම බලබා දුන්නොත් ඒකෙන් මම සේවයක් ඉදිරිපත් පරපුරා සිද්ධ කරන්න පුළුවන්. මහජනී රෝගී ජනතාව වෙනුවෙන් එහෙම කල්පනා කරලා මම කල්පනා කරා මේක පැවැත්ගෙන ඉන්න ඕන නිසා ඇයට දීලා ඒකෙන් මේක ඉදිරියට ගෙනියන්න සුදුසු කියන හැඟීමට ඇති වුණා. හොඳයි. අපේ පින්වත් ස්වාමින් වහන්සේ කියු පරිද්දෙන් අපි වාසනාවන්තයි මේ වෙද පරපුරත් එක්ක ඉදිරියේදී ගනුදෙනු කරන්නට. ඔබ වාසනාවන්තයි ඔබේ තියෙන රෝගී තත්වයන් සුවපත් කරන්නට. ඒ වගේම ඔබතුමිය වාසනාවන්තයි පින්වත් ස්වාමින් වහන්සේ නමකට ලැබෙන අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන්. අපේ පින්වත් ස්වාමින් වහන්සේ රට ජාතිය ලෝකය ඔබ ගැන හිතලා මේ රහස් ඖෂධ රහත් වට්ටෝරු සියල්ල ලබා දෙනවා අපේ වෛද්‍යාචාර්යතුමියට. ඔබ පින්වන්තයි. ඔබ නැදුම්ගමුවේ රාජා වගේම පින්වන්තයි. ඔබට මොකද හිතෙන්නේ? සමස්ත පරපුරක වටිනාකම අනාගත පරපුරට දායාද කිරීම සඳහා නායක ස්වාමීන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරමින් ඉදිරියට මෙම පරපුර රැකගෙන යාම සඳහා අනිවාර්යෙන්ම නායක ස්වාමීන් වහන්සේගෙන් පැවතෙන සංඝ පරපුරේ ස්වාමීන් වහන්සේ නමකට මම අනිවාර්යෙන් මේ වෙදකම දායාද කරනවා. සමස්ත රහස් වෙදකම් සියල්ල මා පිළිබඳ ඉතා විශ්වාසයෙන් මට උගන්වන ලැබූ මගේ ගුරු ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් වෙලා තියෙනවා බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේට මෙම වෙදකම විනාශ වෙලා යන්න දෙන්නේ නැහැ ආරක්ෂා කරනවා යනුවෙන්. අන්න ඒ පොරොන්දුව ආරක්ෂා කරමින් නායක ස්වාමීන් වහන්සේගේ විශ්වාසය ආරක්ෂා කරමින් මතු පරපුරට සමස්ත ලෝකයේ හිතසුව පිණිස මෙම වෙදකම ලබා දුන්නු වෙදකම ඊටාත්ම ගෞරවයෙන් භක්තියෙන් යුක්තව දෙවෙනි කොට මේ වෙදකම ආරක්ෂා කරනවා එය නොඅනුමානයි. හොඳයි. හිතවතුනේ ඔබට ආයුර්වේදයේ පිළිබඳව විශ්වාසයක් නැතිනම් මේ මොහොතේ සිට ඒ විශ්වාසය ඔබේ සිත් සතන් තුල ගොඩනගා ගන්න. ස්වාමින් වහන්සේ මේ රාජකීය පරපුරේ 7 වෙනි පරම්පරාව මේ රාජකීය පරපුර ආරම්භ වන්නේ මීට වසර 300කට එහායි. ඉතින් ඒ වගේම ලංකාවේ පමණක් නෙවෙයි විදේශ රටවලත් ලංකාවේ මේ ස්වාමින් වහන්සේලා දස්කම් දක්වලා තියෙනවා. දැන් ලංකාවේ ස්වාමින් වහන්සේ නමක් නෙමේ මයිසූර් ප්‍රදේශයට ගිහිල්ලා එහි හිටපු මේ රජෙක්ගේ ඥාතියෙක් සුවපත් කරලා තෑගිත් අරගෙන ලංකාවට එන්නේ. ඉතින් තවත් සාක්ෂි මොකටද? ඔබට පුළුවන් මෙවැනි විශ්මිත ආයුර්වේදයක් අපිට තියෙන නිසාවෙන් ඔබට තියෙන රෝගී තත්වයන් සුවපත් කරගන්න. අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ගොඩාක් වෙලා හරි අවධානයෙන් මේ කතා බහ අහගෙන හිටියා. අවසරයි සමුගන්නට මේ වැඩසටහනේ අවසාන වශයෙන් ඔබ වහන්සේ ප්‍රථම වතාවට තමයි මේ බලවත් ඇවිටිලි කිරීම මත අපගේ සහ වෛද්‍යාචාර්යතුමියගේ මේ කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ. ඔබ වහන්සේට මොකක්ද කියන්න තියෙන මේ රාජකීය පරපුරේ රාජ උරුමයක් එක්ක තියෙන 7 වෙනි පරම්පරාවේ පින්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ලෙස? මේ වෙදකම දිගටම කොළවා දිගටම පවත්වාගෙන යනවා තමයි අපේ අභිලාෂය. මේ සඳහා හුඟක් දුරට මහන්සි වෙනවා යෝලිය හදන්න. ඉතින් ලයිව් දෙකම මේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහෝ දෙනාගේ සුවපත් භාවය දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සනීපව අපිට ලොකු සතුටක් තියෙනවා. ලංකා ආයුර්වේද YouTube නාලිකාව නරඹන ඔබට අද සුවිශේෂී දවසක්. මේ සාකච්ඡාව කරන්නේ පින් බිමක. ඒ වගේම මේ සාකච්ඡාවට බතුන් වන්නේ මීට වසර 300කට එහා අතීතයක් තියෙන සංඝ පරපුරක සංඝ පීතුරයන් වහන්සේ නමක්. අද ස්වාමින් වහන්සේට හරි සුවිශේෂී දවසක්. උන්වහන්සේ වැඩසටහන ආරම්භ කර මොහොතේ සිට මේ දක්වා ඉතාමත් හොඳින් Tamanගේ මතකය ආවර්ජනය කළා.
අපේ පින්වත් ස්වාමින් වහන්සේට අදට අවුරුදු 85ක්. ඒක නිසා ඔබ වහන්සේට පින්වත් ජන්මදිනයක් ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝගේම ආයුෂත් අරගෙන තවත් බොහෝ කාලයක් ශාසනික සේවාව වගේම මේ දේශීය වෛද්‍ය හෙළ වෙදකමට ශක්තිය දෙන්න, වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම තමයි මේ සම්බන්ධතාවයේ මේ රාජකීය පරපුරත් එක්ක වැඩසටහනක් ලෝකයට දායක කරන්න අපට අවස්ථාව ලබා දුන්න දිලංකා ලියනාරච්චි මහත්මිය, ඔබටත් බොහෝම ස්තුතියි. ඔබටත් මේ සේවාව තවත් බොහෝ කාලයක් කරගෙන යන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නීලම්මහර වෙද පරපුරේ මානසික රෝග පිළිබඳව විශේෂ වෛද්‍ය නාවින රජ මහ විහාරය, නීලම්මහර පුරාණ විහාරය, ඒ වගේම නියඳගල ඉන්දරතනාරාමය, මේ විහාර තුනෙහි විහාරාධිපති මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේට චිරංජයතු. ඔබ වහන්සේට සුබම සුබ උපන්දිනයක් වේවා. නැවත වතාවක් ආයුබෝවන්. ඔබට තවත් සුවිශේෂී කතාවක් කියන්න තමයි මේ සූදානම් වන්නේ. ඔබ නිරෝගී කරවන්න, ඔබගේ සෞඛ්‍ය ගැන හිතන ලංකා ආයුර්වේද YouTube නාලිකාව මගින් ඉදිරියේදී වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නීලම්මහර වෙද පරපුරේ 8 වෙනි පුරුකත් එක්ක. ඒ කියන්නේ වෛද්‍යාචාර්ය දිලංකා ලියනාරච්චි මහත්මියත් එක්ක බොහෝ වැඩසටහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳවත් හොඳින් මතක තබා ගන්න ලංකා ආයුර්වේද YouTube නාලිකාව subscribe කරන්න. ඔබට ආයුබෝවන්.